Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද මම අරගෙන ආවේ මගේ ෆයිනල් බයි එකේ වීඩියෝ එක. ඒක මම වීඩියෝ එකට පොඩි ඒ නිසා මම හිතුවා මේකට මම ඉන්ට්‍රෝ එකක් දාන්න විස්තර ටිකක් ඔයාලට කියලා බයි එක ගැන. ඉතින් බයි එක ෆයිනල් බයි එක තියෙන්නේ අතරම මාස 6 ඉවරුනාම මම මිඩ් බයි එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඒකත් බලන්න මම මේ කොහෙන් හරි එක පින් කරලා දාන්නම්. ගොඩක් අය විස්තර අහලා තිබුණා වීඩියෝ එකක් ගේන්න කියලා තිබුණා. මම කෝකටත් කියලා වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. හැබැයි මං හිතන්නේ ඒක ගොඩක්ම මේ vlog එකක් හදන තරම් වීඩියෝ ක්ලිප්ස් මේ ටයිම් ඩියුරේෂන් එක මදි. ඒ නිසා මං හිතුවා ඒකට වොයිස් එකක් දාන්න ඕනේ කියලා මේ විදිහේ වීඩියෝ එකක්. ඔයාලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගමන්. මම මගේ ඉන්ටර්න්ෂිප් එකේ එක්ස්පීරියන්ස් එක ගැනත් වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න කලින් අප්ලෝඩ් කරලා තියෙන මේ වීඩියෝ එක. ඉතින් ඔයාලා ඒක බලන්න. සහ ගොඩක් අය මම මේ කියලා තිබ්බ දේවල් වලට එයාලගේ සජෙෂන්ස් මට දීලා තිබ්බා. ඒ කියන්නේ මේ එයාලගේ අදහස් මට කියලා තිබ්බා. ඇත්තටම HND කරනවට වැඩිය පෙනඩික්ට් එකක් ප්‍රයිවට් වෙන එක හරි නැත්නම් වෙන මොකක් හරි ස්ටාර්ට් කරන එක හොඳයි නේද අක්කී වගේ එකක් ගොඩක් අය කියලා තිබ්බා. ඉතින් ඔයාලට ඒක හොඳයිද නැද්ද කියලා තේරෙන්න ඇති. මම දාපු අන්තිම වීඩියෝ එකේ ඇත්තටම ස්ලේට් එකේ ඉන්න ස්ලේට් එක ඉගෙන ගන්න එකද කාලිත්‍ර කරන්න එහෙම නැත්නම් වෙන මොකක් හරි ගන්න එකද කාලිත්‍ර කරන්න කියලා ඔයාලට තේරෙන්න ඇති. ඉතින් මම හිතනවා ඔයාලා ගැතේ තමයි ඩිසිෂන් එක ගන්නේ. ඔයා මොකක්ද යන්න ඕන හරිම පාත් එක කොහොමද ඔයක හරියටම තෝරගන්නේ කියලා. කොහොමත් මම ඔයාලට කලින් කිව්වත් වගේ ඉන්ටර්න්ෂිප් එක ගැන මම කියන්නේ මාස 3 පළවෙනි මාස 3 ඉවරලා තමයි මිඩ් වයිව් එක තියෙන්නේ. මේකෙදි නම් අපිට ලෙසන් ප්ලෑන්ස් පෙන්වන්න තිබ්බා. එතකොට ටීචින් ඒඩ්ස් ස්කෝලේ ගැන මොනවාද මේ මාස 3 ඇතුළත ඔයාගේ එක්ස්පීරියන්ස් එක කොහොමද? ඒ දේවල් තමයි මිඩ් වයිව් එකේදී one by one අපෙන් ඉන්න ලෙක්චරර් ඇහුවේ. ඊපස්සේ දැන් ෆයිනල් වයිව් එකේදී ඒ කියන්නේ අපි ගෲප්ස් වලට බෙදලා තමයි තිබ්බේ. එතකොට එක ගෲප් එකක් එක ලෙක්චරර් එකෙන් තමයි වයිව් එකට ගත්තේ. එතකොට දෙන්න මතක් කරනවා. එතකොට අපිට කලින් අවශ්‍ය දේවල් ලෑස්ති කරගෙන ගේන්න ඕන දේවල් අපි ලෑස්ති කරන ඕන දේවල් කලින් කියලා තමයි තිබුණේ. මම ඔයාලට එදා වීඩියෝ එකේ කිව්වා ෆයිනල් පෝර්ට්ෆෝලියෝ එකක් අපිට හදන්න තිබ්බා කියලා. මම ඒකේ ෆොටෝස් ඔයාලට අර කලින් මම නෝට්ස් දැම්මා වගේ Google Drive එකකට දාලා ඒ link එක community post එකකින් pin කරන්න. එතකොට ඔයාලට ෆයිනල් වයිව් එක තියෙද්දි මගේ පෝර්ට්ෆෝලියෝ එක බලලා idea එකක් ගන්න පුළුවන් කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් ඒ නිසා මම ඒක කියන්නේ post එකකට දාන්නම්. ඒක Google Drive එකක් හදලා මට පොත ගේන්න අමතකුණා. මම මේ නිවාඩුවට ගෙදර ඇවිල්ලා ඉන්නේ. පොත බෝඩ් එකේ තමයි එදායි වයිව් එකට රංගි පොඩ් එක සේරම තියෙන්නේ. ඉතින් අපිට එන්න ඕන විදිහට ඩ්‍රෙස් කෝඩ් එක කියලා තිබුණා. අපි ෆයිනල් වයිව් එකට යන්න ඕනේ එක්ක සාරි නැත්නම් ඔස්සරි. බොයිස්ලා නම් ඉතින් ඒ විදිහට ඔෆිෂියල් විදිහට ඇඳගෙන එන්න ඕනේ. ඒකට අපිට තව ඉදත් අරගෙන යන්න තිබුණා අපේ ෆයිනල් ඔක්කොම ලෙසන් ප්ලෑන්ස් ටික. මම ලෙසන් ප්ලෑන් ලියලා තිබුණා 180කට විතර කිට්ටු වෙන්න 200කට විතර කිට්ටු වෙන්න මම ලිව්වා. සමහර අය නම් එච්චර ගොඩක් ලියලා තිබ්බේ නැහැ. මොකද මම one by one හැම දාටම ලිව්වා. මම කරේ ප්‍රයිමරි ක්ලාසස් වලට ඔයාලට මම කලිනුත් කිව්වා මම හිතන්නේ. මම කරේ grade 2 3 4 5 ඔය ක්ලාසස් හතරට තමයි කරේ. ක්ලාසස් හතරක් නෙවෙයි. මේ තමයි මම කරපු main grades. ඊට පස්සේ අමතකයි මට දැන් මම මතක් කර කියන්නේ. ඊට පස්සේ අපිට අරන් එන්න තිබුණා අපේ TRB එක. මම දැන් TRB එක පෙන්නුවා. ඉතින් ඒක ෆුල් ෆිල් කරලා අරන් යන්න තිබුණා. අපි ස්කෝලේ උගන්වපු වෙලාවල්, ඒකෝලේ කෙනෙක් ස්කෝලේ හිටපු වෙලාවල්, සහ අපි travelling hours, study leaves, අන්තිමට holidays. මම මාස 6ටම එක නිවාඩුවක්වත් ගත්තේ නැහැ. මොකද මට එහෙම ගන්න හේතුවක් තිබුණේ නැහැ. ඒ නිසා මගේ attendance උත් 100%ම තිබුණා. එතකොට මගේ සර්විස් ලෙටර් එකෙත් ඒක ස්කෝලේ ඉන්ක්ලූඩ් කරලා තමයි තිබ්බේ. ඉතින් ඔයාලගේ වැදගත්ම දේ තමයි සර්විස් ලෙටර් එක. ඔයාලා ගොඩක් දේවල් වලට මේ පාටිසිපේට් වුණොත් ඒ හැමදේම මගේ සර්විස් ලෙටර් එකේ දානවා. ඉතින් මගේ සර්විස් ලෙටර් එකෙත් මම කරපු ඔක්කොම කියන්නේ එක්ස්ට්‍රා කරිකියුලර් දේවල්, ඔෆිස් වර්ක්ස් මේ ඔක්කොම දාලා තමයි තිබුණේ. ඉතින් එහෙම සර්විස් ලෙටර් එකක් ගන්න මම එදා කිව්වා වගේ ඔයාලත් ටීචින් වලට කියන්නේ උගන්වන එකට විතරක් ફોකස් කරන්න තු අනිත් ඒවත් එක බැලන්ස් එකේ කරන්න. ආය අපිට ගේන්න කියලා තිබුණේ සර්විස් ලෙටර් එක
ඒ TRB ඔය ටික තමයි වෙන පෝර්ට්ෆෝලියෝ එක මම කිව්වනේ. ඒක පෝර්ට්ෆෝලියෝ එක නම් මම මිඩ්වයි එකට යද්දි කොටසක් හදාගෙන ගියේ. මොකද අපි ඕනේ කියලා කිව්ව හින්දා. හැබැයි ඒක බැලුවේ නැහැ මිඩ්වයි එකේදී. ඒක හදන්න ඔයාලට මුලින් ඉඳලම ඔයාලා ඉස්කෝලේ කරන බැටවල ෆොටෝස් වල අනිවාර්යෙන් ගන්න. මොකද නැත්තම් මේ පොත හදද්දී ඔයාලට ෆොටෝස් නැතුව ඉතින් අර නිකන් මං ඒක එක්සැම්පල් එක දැම්මම ඔයාලා බලා ගන්නකො. ඉතින් මේ දේවල් ටික තමයි ඕනේ. කොහොම හරි තව ඔය ටික තමයි ගේන්න නම් කියලා තිබුණාට තව විශේෂම දෙයක් තියෙනවා. ඒ තමයි අපි මයික්‍රෝ ටීචින් සෙෂන් එකක් කරන්න ඕනේ ෆයිනල් වයිව් එකේදී. කියන්නේ අපි විනාඩි 10ක් තමයි අපිට ටයිම් ඩියුරේෂන් එක දීලා තිබ්බේ. විනාඩි 10කට කරන්න අපි මොකක් හරි ලෙසන් එකක් ලෑස්ති වෙලා යන්න ඕනේ. ඒක ඔය ඉස්කෝලේ කලින් කරපු එකක් වෙන්න පුළුවන් නැත්නම් එදාට ඔයා කරන්නේ අලුත්ම ලෙසන් එකක් වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මම නම් ඉතින් චූටි අයිට නිසා හොඳ සිම්පල් ලෙසන් එකක් අරගෙන කෙනෙක් ලෑස්තිලා ගිය හොඳ සිම්පල් ලෙසන් එකක් කරන්න. මොකද අපිට කරන ලෙසන් එක ලොකුද පොඩ්ද කියන එක නෙවෙයි වැදගත්. කරන ලෙසන් එක මොකද ඒක හරියට ඒ විනාඩි 10 ඇතුළත මැනේජ් කරගෙන විනාඩි 10න් ලස්සනට කරන එක තමයි වැදගත්. ඉතින් කොහොම හරි ඒක ටීචින් ඒඩ්ස් අපි අරන් යන්න ඕනේ. ඊට අපිව ඒ මොනවාද සුපර්වයිස් කරන ලෙක්චරර් අපෙන් අහන ප්‍රශ්නට අපි උත්තර දෙන්න ඕනේ මේ ටීචින් ලෙසන් එක ඉවර වෙලා. ගොඩක් වෙලාවට ඒ ටීචර් එක්ස්පීරියන්ස් ටීචර් මේ ලෙක්චරර් අහන්නේ එක්ස්පීරියන්ස් එක ගැන මාස 6. ඉතින් ගොඩ වෙලාවක් ඇතරම යන්න උපරිම එක්කෙනෙකුට විනාඩි 15ක් 20ක් වගේ තමයි යන්නේ ෆයිනල් වයිව් එකේ. අපේ නම් ගියේ මම දන්නේ නැහැ අනිත් අය කොහොමද කියලා. අපිට මාක්ස් මොනවත් නම් එහෙම කිව්වේ නැහැ. සමහර ATS වලට නම් මාක්ස් කියලා තිබුණා. ඉතින් ওই දේවල් තමයි මූලිකවම ගෙන කියලා තිබ්බ. ඉතින් අපි යාළුවෝ ටික කාලෙකට පස්සේ හම්බුනේ. ඉතින් එනිසා අපි ඉතින් පොඩ්ඩක් එළියට එහෙමත් ගිහිල්ලා කාලා බිල්ලත් එහෙම තමයි ආවේ. මේ රැන්ඩම් වීඩියෝ එකක් ගන්නලු මෙයාලා හැමෝම නටනවා මම නැතුව මාව කපලා. මම හිතනවා මම කියන්න ඕන දේවල් ඔක්කොම කිව්වා කියලා මට මතකත් නැහැ. ගොඩක් දේවල් දැන් අපි වයිව් එක තිබිලා එතන දවස් ගණනක් වෙන්නේ. තව මොන හරි අහන්න තියෙනවා නම් ඔයාලා මැසේජ් එකක් දාන්න මට. පොඩි මට ගොඩක් අය මැසෙන්ජර් එකකින් Instagram DM එකකින් මැසේජස් දානවා. ඒතර ඒවට රිප්ලයි කරනවා. ඉතින් ඕවා තමයි. ගොඩක් අහලා තිබ්බේ දැන් අක්කා මොකද කරන්නේ ජොබ් එක කියලා. ජොබ් එක ගැන මම තව ටික දවසකින් වීඩියෝ එකක් ගේන්නම්. දැන් විසර මොකද කියන්නේ සමහර අය නම් දන්නවා දැනටමත් මම කොහෙද වර්ක් කරන්නේ කියලා. ඒ වුණාට අපි ඒක තව ටික කාලයක් ගිහින් බලමු මොකද ඒ විස්තර කියන්න. මම දැන් ජොබ් එකක් කරනවා. ඒක විතරක් ඔයාලට ඒ ඊයේ විතරක් දෙන්න වෙන නම් ඊයේ දෙන්න බෑ. සෙකන්ඩ් ඉයර් නෑට තව එක සෙමෙස්ටර් එකක් තියෙනවා. තව එක සෙමෙස්ටර් එකකින් පස්සේ ඔයාලා යන්න ඕනේ. මේ ට්‍රේනින්. ඉතින් ට්‍රේනින් යනකොට අර මම එදා කියපු විස්තර ටික හොඳට මතක තියාගෙන ඒ විදිහට ලෑස්ති වෙන්න. එතකොට ඔයාලා මෙහෙමයි සමහර ස්කෝල ඒ කියන්නේ ඔයාලට හම්බෙන අපිට කැමති ස්කෝලේට වැඩි අපිට දෙන ස්කෝලේට අපි යන්න ඕනේ. එතකොට ගොඩක් ස්කෝල වලට ස්මාර්ට් බෝඩ්ස් එහෙම නැහැ. හරිද? ඒ හින්දා ඔයාලා ටිකක් ලස්සන ටීචින් ඒඩ්ස් හදාගෙන ඉන්න මගේ අනිත් යාළුවෝ. ඒ කියන්නේ මට ඇත්තටම අවශ්‍ය වුණේ නැහැ ටීචින් ඒඩ්ස්. මොකද මම ස්මාර්ට් බෝඩ් එක ප්‍රොජෙක්ට් එක ඕවා යූස් කරපු නිසා ඇත්තටම මට වෙනම හදාගෙන යන්න කියලා ලොකු අවස්ථාවක් තිබුණේ නැහැ. හැබැයි මගේ සමහර යාළුවෝ ලස්සනට ඒවා හදාගෙන ඉවරලා තිබ්බා. මාර මේ ක්‍රියේටිව් විදියට. ඉතින් ඒ නිසා ඔයාලා ඒවත් මතක තියාගන්න. එහෙම කරන්න ඕනේ කියලා. මට ඒක පෙන්නන්න විදිහක් නැහැ. වීඩියෝස් මොනවත් නැහැ මල්ලන් ඒ වගේ. මුත් ෆෝන් එක යූස් කරන්න බැහැනේ. වයිබ් එක අතරතුර පෙන්නන්න. ඒ හින්දා මම පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්ත පටන් ගන්න කලින් මම ඒ ටික හිමුණොත් මේකට ඉන්සර්ට් කරන්න. අර දැන් රිසල්ට්ස් ආවහම අර එන්න බලාපොරොත්තු ඉන්න කොටසක් ඉන්නවනේ ස්ලේට් එකට. ඉතින් එයාලත් මේ දේවල් ගැන හොඳ අවබෝධයෙන් ඉන්න මොනවද තියෙන සබ්ජෙක්ට්ස් වට කරන්න පුළුවන්ද කියන එකත් ගැන හොඳ අවබෝධයකින් ඉන්න. මොකද ඉස්සල්ලාම බලන්න ඔයා යන්න කැමති පාත් එක මොකද්ද කියලා. ඒ පාත් එක මොකද්ද කියලා බලලා ඉවර වෙලා ඔයා කරන්න කැමති HND එක සිලෙක්ට් කරන්න. මොකද HNDs ගොඩක් තියෙනවා, බ්‍රාන්චස් ගොඩක් තියෙනවා. ඒව ගැන මම ආයි කියන්නේ නැහැ. මොකද මගේ කලින් වීඩියෝස් වල ඔක්කොම හොඳ පැහැදිලිවම දාලා තියෙනවා. ඉතින් ඒව බලන්න. නිසා එයාලට කියන්න තියෙන්නේ උතර කල්පනා කරලා හොඳ ඩිසිෂන් එක ගන්න. බත් ටිකක් අත් අගන්න බැරි නේද? අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු එහෙනම්. ඔයාලා බලන්න කැමති වීඩියෝස් මොනවාරි තියෙනවා මට කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මම ඔයාලට පෝල් එකක් දාන්නම්. මට කරන්න පුළුවන් වීඩියෝස් ඔයාලගේ වැඩි බෝඩ්ස් තියෙන වීඩියෝ එකක් මම ඊළඟට අරගෙන එන්නම්. මොකද බෝඩින් ෆේස් එකේ ඇතන වීඩියෝ කරන එක අමාරුයි මට. මම පුරුදු try එකක් දෙන්නම්. ඒකේ වීඩියෝ එකක් අරගෙන එන්න. නමුත් ෂුවර් නැහැ. මේ ඔයාලා බලන්න කැමති වීඩියෝස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම Q&A වීඩියෝ එකක් කරන්න හිතාගෙන හිටියේ. හැබැයි මට ඒක තාම කරගන්න බැරි වුණා. අපි බලමු පුළුවන් වුණොත් එහෙම එකක් හරි ඊළඟට ගේන්නම්. ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් ඉතින් ඔයාලා මගේ social media
Instagram, Facebook, TikTok ඒවා follow කරලා තියාගන්න. මම Instagram එකෙන් නම් stories දානවා ගොඩක් වෙලාවට. සමහර විට ඒව බැලුවොත් ඔය job එක ආපු අයට ඒක ගැන idea එකක් ගන්න පුළුවන් වෙයි. එහෙනම් thank you මේ වීඩියෝ එකත් ඉවරනකම් බලලා මම හිතනවා ස්නේහට යන අයට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. මොකද ඉස්සරහට යාලටත් මේ විදිහට face කරන්න වෙන නිසා. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් නතර කරන්නම් මම. Thanks for watching. Bye bye.